සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔන්න ආදරණීය විශ්වදැහැන පවුලේ සියලු දෙනාම හදවතින්ම ඒ වගේම හරිම ආදරෙන් කෘතඥපූර්වක පිළිගන්නවා. ඉතින් ඔන්න සියලු දෙනාගේම ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ අපිට අවශ්‍ය දෙයක්. පැය 24ක් ඇතුළත අපිට අවශ්‍ය ඕනම දෙයක් ලැබීම් හිරවීම් එතකොට කරන කියන කිසි දෙයක් හරියන්නේ නැති අයට මෙන්න මේක සුපිරිම ක්‍රමයක් කියලා මම ඔයාලට කියනවා. ඉතින් මෙන්න මේ විදිය ඔයාලගේ ජීවිතෙත් ඔයාලා මෙන්න මේ විදිහට නම් මේවා ගෙනියන්නේ ඔයාලට අනිවාර්යෙන්ම ඔයාලට අවශ්‍ය දේ ආකර්ෂණය කරගන්නවා. ඉතින් Tamanට දෙයක් අවශ්‍ය නම් අපි අපෙන් මොනවා හරි දෙයක් වෙන්න අවශ්‍යයිනේ. ඒ කියන්නේ අපිට මිල මුදලක් ඕන නම් අපි මොනවා හරි රස්සාවක් කරන්න ඕන. එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න ඕන. එහෙම නැත්නම් තව මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ඒ දෙට අපෙන් පුංචි කැපවීමක් කරන්න එපයි. හැබැයි අපි ඒ කරන පුංචිම හරි කැප කිරීමෙන් දැන් මම මේ කියා දෙන දෙයින් ඔයාලගේ මිල මුදල් යන්නේ නැහැ. ඔයාලගේ පොඩි කාලයක් ඔයාලට වැය කරන්න වෙයි. ඒ කාලේ විතරමයි. හැබැයි ඔයාලට ඒකෙන් ඒ වැය කරන පුංචිම හරි කාලෙන් ඔයාලට ලැබෙන වරප්‍රසාද වැඩි. තමන්ගෙම මේ විශ්වයේ මේ ලෝකයේ අපිට කරන්න බැරි දෙයක් නැහැ. මේ ලෝකේ වෙනස් කරපු මිනිස්සුන්ටමත් අපිට තිබ්බ ශරීරෙමයි මේ තියෙන මොලේමයි මේ තියෙන හැම දෙයක්ම තමයි මේ මිනිස්සුන්ටත් තිබ්බේ. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ඇයි අපිට මේ දේවල් කරන්න බැරි? ඇයි ඔයාලට මේ දේවල් කරන්න බැරි? ඉතින් ඔයාලට මහා ලොකු දේවල් මේවට කරන්න අවශ්‍ය නැහැ. Tamanට දෙයක් අවශ්‍ය නම් මම ඔයාලට මුලින් කරලා ඇති ස්වයං යෝජනා නිතරම කියන්න කියලා. දැන් ඔය අපි ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් කරනවා කියලා මිනිස්සු ළඟට ගිහිල්ලා එක දේවල් මිනිස්සුන්ට කරවනවනේ. ඉතින් දැන් අපි ඔය මන්ත්‍රයක් ගත්තත් සජ්ජායනා කරනකොට පිරිත් ගත්තත් ඒකේ බලය වැඩි වෙන්න ඒක ක්‍රියාත්මක වෙන්න 108 වාරයක් 21 වාරයක් 7 වාරයක් සජ්ජායනා කරන්න කියලා අපි කියනවනේ. ඉතින් ඒ දේවල් දැන් ওই යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට ඒ දේවල් සජ්ජායනා කරන වෙලාවේ තමන්ට දෙයක් කරගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය දේ දැන් තමන්ට මිල මුදල් අවශ්‍ය නම් තමන්ට ධනවත් වෙන්න අවශ්‍ය නම් මම ධනවත් මෙන්න මේ බලවත් ස්වයං යෝජනා මම ධනවත් කියන බලවත් ස්වයං යෝජනාව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මොන හරි දෙයක් ආකර්ෂණය කරගන්න. තමන්ට නිරෝගීකම අවශ්‍ය නම් මම නිරෝගී කියලා තමන් විසින්ම ස්වයං යෝජනාවක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ලස්සන වෙන්න අවශ්‍ය නම් ඔයා ලස්සනයි කියලා ඔයාටම කියාගන්න එක තමයි මෙතන කරන්නේ. ඔයා ධනවත් කියලා ඔයාගේ මොලේටම ඔයාගේ යටිහිතට දැනුවත් කරන එක තමයි කරන්නේ. ඒක දැන් මම ධනවත් කියලා ඔයා මේ දවස් 21ක් එක දිගට උදේ හවස මුමුණන්නකෝ. ඔයාට ධනවත් අයම ආශ්‍රයයට ලැබෙනවා. මේක අත්දැකීම්. මම ධනවත් කියලා ස්වයං යෝජනාව නිතර පාවිච්චි කරනකොට Tamanට ධනවත් අයම ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙනවා කියන්නේ අපි මේ පාරක තොටක ගියත් මේ ධනවත් මිනිස්සෙක් මේ ඔයා ළඟට ඇවිල්ලා හොඳට කතා බහ කරලා මේ අවුරුදු ගානක් දන්න විදිහට කතා බහ කරන්න. ඒක තමයි මේ සෝබාදහමේ හැටි. ඒ වගේම තමයි මම නිරෝගී කියන එක. මම නිරෝගී කියලා ඔයාට
දනවන්න ඔයාව නිරෝගීභාවයට පත් කරනවා. ඔයා ධනවත් කියලා මම ධනවත් කියලා දනවන්න ඔයාව ධනවත් කරනවා. ඔයා ලස්සනයි මම ලස්සනයි කියලා ඔයාට දනවන තාක්කල් ඔයා ඇත්තටම දවසින් දවස ඔයාගේ රූසපුව ඔයාගේ පැහැපත් බව වැඩි වෙලා ඔයා ලස්සන වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ස්වයං යෝජනා පිළිබඳව මම ඔයාලට කලිනුත් වීඩියෝ එකක් කරලා ඇති. ඉතින් මෙන්න මේ බලවත් ස්වයං යෝජනා තමන් ඉස්සෙල්ලා තමන්ට ආදරය කරන්න ඕන. අන්න ඒ තමන්ට ආදරය කරන අන්න ඒ ආදරය හින්දාම ගොඩනැගෙන මෙන්න මේ ස්වයං යෝජනා අනිවාර්යයෙන්ම ඒ ස්වයං යෝජනා කියනකොට තමන්ට දැනෙන හැඟීම වැදගත්. අන්න ඒ හැඟීම එක්ක ජීවත් වෙනකොට තමන්ට අවශ්‍ය ඕනම වෙලාවක පැය 24 මේ දේවල් අති බලවත්ව පාවිච්චි කරනවා නම් ඔයාලට ඒ දේ අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය දෙයක් ලබා ගන්න අවශ්‍ය නම් ඒක ඔයා ලබා ගන්නවා කියන මතේ තමයි ඉන්න ඕන. ලබා ගන්න ගිහිල්ලා ලැබෙයිද දන්නේ නැහැ. මේක කොයි වෙලාවෙ ලැබෙයිද කියන කලබලය අයින් කරලා මේක මම ලබා ගන්නවා. මේක මට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන මතේ තමයි ඔයා ඉන්න ඕන. එතකොට ඒක ඔයා නොදැනුවත්ම හරි ඔයාට ඒක ළඟා වෙනවා. ඒක අදිෂ්ඨානයක්නේ. ඔයා මොන හරි දෙයක් ලබා ගන්නවා කියන එක ඒක අදිෂ්ඨානයක්. අන්න ඒ අදිෂ්ඨානය සඵල කරගන්න තමන් දැනගන්න ඕන. පැය 24ක් යන්නත් කලින් තමන්ට ඒ දේ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් තමන් හරි ශක්ති ප්‍රවාහයක ඉන්නවා නම්. ඉතින් මම ධනවත් කියන එක තමන්ට පෝසතෙක් වෙන්න අවශ්‍ය නම් ඔයා ධනවත් කියලා ඔයාට අඟවන්න ඕන. ඒ වගේම තමයි ඔයා මේ හැම දෙයකටම වැඩිය තමන්ට ආදරය කරන්න ඕන. තමන්ට ආදරය කරනකොට තමන්ට ඒ ආදරය දෙනකොට තමන්ට අවශ්‍ය දේවල් ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු වෙන වාරයක් පාසා ස්වයං යෝජනාවක් විදියට නිර්මාණය කරගෙන ඔයාට ලොතරැයි ජයග්‍රහණයක් අවශ්‍ය නම් ඒ ලොතරැයි ජයග්‍රහණය ඔයාට අවශ්‍ය විදිහට ස්වයං යෝජනාවක් නිර්මාණය කරගන්න ඕන. අන්න ඒ විදිහට ඒක බලවත්ව ඒ වගේම ඉතා තදින් ඔයාගේ යටිහිතට ලබා දුන්නාම ඒක මන්ත්‍රයක් වගේ මතුරනකොට ඒක නිකම්ම ඔටෝ ඔයාගේ යටිහිතට ඔයාගේ මොළයට යනවා. ඒක ඉබේම ඔයා දන්නේම නැතුව ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඔයා හිතුවේ නැති වෙලාවක ප්‍රාතිහාර්යාත්මක විදියට ඔයාගේ ළඟට ඒ දේ එන්නේ. ඉතින් ඔයාලට මීට වැඩිය පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. තමන්ට අවශ්‍ය දෙයක් පැය 24න් ලබා ගන්න පුළුවන් කියන ශක්ති මට්ටමට ඔයා එන්න ඕන. අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය දේ පැය 24ක් යන්නත් කලින් ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන් ශක්තිය ඔයා ළඟ තියෙනවා කියන විශ්වාසය ඔයා ළඟ තියෙන්න ඕන. ඉතින් අන්න ඒ විශ්වාසය තමයි ඔයාව එතනට අරගෙන යන්නේ. ඉතින් තමන්ව විශ්වාස කරන්න ඕන. ඕනම වැඩක් ඊටාම සාර්ථකව පටන් ගන්න වැඩේ ඊටාම සාර්ථකව අවසන් කරන්න පුළුවන් කියන ශක්තිය ඔයා ළඟ තියෙනවා කියන එක ඔයා ළඟ තියෙන්න ඕන. ඉතින් මම ඔයාලට දෙන්න ඕන දේ ඔයාලට ලැබුණා කියලා මම හිතනවා. ඉතින් මෙන්න මේ විශ්ව ආකර්ෂණ නීතිය ෆලෝ කරගෙන යන ගමනේ තමන්ට අවශ්‍ය දේ පැය 24න් ලබා ගන්න. පැය 24ක් ඇතුළත ආකර්ෂණය කරගන්න. ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ විශ්වයේ ආනුභාවයෙන් මේ විශ්ව ශක්තියේ ආනුභාවයෙන් ඔයාලගේ සියලු පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක කෘතඥපූර්වකව ආරාධනා කරනවා හැමෝටම බලන්න කියලා. ඉතින් පුළුවන් හැමෝම ෂෙයා කරගෙන ඔන්න උදව්වක් කරගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මේ ආදරණීය විශ්ව දහන පවුල.